හෙලෝ බොයිස් ඉතින් මොකද වෙන්නේ මේ ඉතින් මේ අද ඉතින් අපි වෙනස්ම වීඩියෝ එකක් ගෙනාවේ හරිද දවස් 30ට කියන්නේ දවස් 30ට වීඩියෝ 30ක් දාන්න මම පොරොන්දු වෙනවා හරිද ඉතින් ඊට කලින් මතක් කරනවා අපේ account selling history එකටත් set වෙන්න හරිද කට්ටිය මේ දැන් අපි ඉතින් top up කරන්නේ නැහැ නේ ඔය බොට්ටු නෙවෙයි top up බොට්ටු නෙවෙයි ඉතින් මේ එකකවුන්ට් ඉතින් මේ අරගෙන සෙල් කරලා ඒ වයින් ලාභයක් වුණත් ඉතින් මේ තමයි අපි ටොප් අප් කරන්නේ හරිද මේ තව කට්ටිය කියලා තිබ්බ account පන්නනවා කියලා මෙහෙමයි බ්‍රෝ account පන්නනවා නම් මේ වගේ පොඩි account එකකින් තාම කිට් තියෙන්නෙත් බං 99යි හරිද මේ බලහන් කිට් තියෙන්නේ 99 prime level 4 හරිද මේ මුලින් ඉඳන් හදපු account එක මේක ගැන සැකයක් තියෙනවා නම් කලින් වීඩියෝ බලන්න හරිද මේ ඔක්කොම හැදුවේ මුලින් ඉඳන් හරිද මේ එතකොට බම් මේ මට තියෙන්නේ බයි කරපු account එකකට කියලා මෙන්න මේක විතරයි මුළු සල්ලි ඔක්කොම දාලා බයි කරපු account එකකට කියලා තියෙන මෙන්න මේක විතරයි ඉතින් මේ මොකද්ද ඒක ගත්ත මේ ස්ත්‍රීම කෙනෙක්ගෙන් හරිද ස්ත්‍රීම කියන්න ඕනේ නැහනේ මොකක් හරි කේස් එකක් වුණත් ස්ත්‍රීම කෙනමත් එක්ක කියන්න ඉතින් මෙහෙමයි හරිද මේ account sell කරනවා කියලා දැන් කතාව වෙන පැත්තකට ඇදිලා යනවා අවුලක් නැහැ මේ කියන්නම්කෝ මෙහෙමයි account දැන් පන්නනවා කියලා හිතමුකෝ දැන් මගේ නමින්ම හොරෙක් හිටියා හරිද ඒ හොරා මේ දැන් මං වගේ නෙමෙයි මං වගේ එක account එකකින් එන්නේ හෙන account එකකින් එනවා හරිද මේ අනික මේ මොකද්ද මගෙන් වැඩ කරගත්තු කට්ටිය මේ යටින් මැසේජ් එකක් දාලා මේ මම ඒක රිප්ලයි කොහොම හරි කරනවා හරිද කොහොම හරි කමෙන්ට් 100ක් දාලා තිබුණත් ඒවට රිප්ලයි කරනවා වගේම බැනලා කමෙන්ට් එකක් දැම්මත් ඒක පින් කරලා තියෙනවා මේ මොකද කියනවනම් මේ ඔය හොඳ ඔය ඉන්නවනේ බා මට මේ ප්‍රස්තාව පිරුල මතක් වෙන්නේ නැත්තම් මං කියනවා හරිද මේ ඉතින් ඒ වගේ තමයි account වැඩක් කරගන්න ඕන අපේ ළඟට එන්න විශ්වාස නැත්තම් යන්න එච්චරයි කියන්න තියෙන්නේ එහෙනම් මේ අපි යමු අපේ ගේම් එකෙන් සදහටම ගිහිපු ගන්න එක ළඟට හරිද ගේම් එකෙන් සදහටම ගියේ ගන්න එක තමයි අපි ඉස්සෙල්ලාම ට්‍රේනින් ග්‍රවුන්ඩ් පැත්තට යන්කෝ මට do not disturb උදා ගන්න බැරි වුණා අවුලක් නැහනේ ඉතින් මේ දැන් මම පෙන්නන ගන් ටික තිබ්බත් හරිද මේ MP40 නම් තියෙනවා හරිද මම පෙන්නන්නේ ඉස්සෙල්ලාම අපි ගමු ඒක තියෙන්නේ ඔය සබ්මැෂින් ගන් පැත්තේ හරිද මෙන්න මේ ගන්න එකේ නම තමයි CD15 හරිද ගන්න එකේ නම CD15 ඉතින් මෙහෙම කළා දැන් දැක්කනේ 3000 ගාණක් යන එකම මොකද්ද ගන්න එක තමයි CD15 කියන්නේ ඉතින් වාසියක් හරිද වාසියක් වුණාට වැඩක් නැහැ මේක ගන් මේ මොකද්ද අපේ ගේම් එකේ තිබුණාන් පස්සේ අපිට වදේ හරිද ඒ කියන්නේ මේ දැන් මේවා තිබ්බාම පැනල් කාර්යයමත් වැඩි වෙනවා දැක්කනේ දැන් අපේ හිතමුකෝ අපි වුඩ් පැකර් එකෙන් ඔලුවක් තියනවා කියලා වුඩ් පැකර් එකෙන් බං ඔලුවක් තිබ්බත් 750ක් කියන්නේ නැහනේ මේක මේ කකුල් දෙකට අපි බලමු කකුල් දෙකට තිබ්බාම කොච්චරද කියලා ඉතින් කකුල් දෙකට තිබ්බාමත් 500 ගාණක් යනවා ඉතින් මේ ගන්න එක තිබ්බා කියන්නේ ඉතින් මේ ලෝක විනාශ වගේ තමයි හැබැයි මේක මෙයා වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොනවද අර මෙයා වෙන්නේ නැහැ. ඒක වාසියක් හරිද? ඒ වුණාට මේ ගන්න එක වැඩි තියෙනවට ගරින කට්ටිය ආස නැති නිසා මේක අයින් කළා අනික මේකේ ඩැමේජ් එහෙමත් වැඩි මේක මේ ෆ්‍රී ෆයර් එකෙන් සදාටම ගිහපු ගන්න එකක් මං හිතන්නේ ආයිත් එයි කියලා හරිද? එනේ හිකුත් නෑ හරිද? තව තියෙනවා අපිට බලන්න හරිද අපිට බලන්න තියෙනවා මෙන්න මේ ගන්න එක හරිද මේ ගන්න එකේ නම තමයි ෂීල්ඩ් ගන් එක ඉතින් මේ
මෙන්න මෙහෙම තමා තියන්න තියෙන මේකෙන් වැඩි තිබ්බාම බං මේ මොකද්ද මේක මං ඉන්න කාලෙත් තිබුණා හරිද මං ඉන්න කාලේ කියන්නේ මං ආවේ 7 ඇනිවර්සරි එක කාලේ මට හරියට මතක නෑ මම මොඩ් එක ප්ලේ කරා දන්නේ නෑ හැබැයි මට මතකයි මේක තිබුණා හරිද මේක දාම් ප්ලේ කරද්දි මේ මොකද්ද වදින්නේ අපිට මේ මොනවද ඩැමේජ් වෙන්නේ අපි ඒක මේ පස්සේ ඔයගොල්ලෝ මේ ක්‍රේනින් ග්‍රවුන්ඩ් පැත්තේ ගිහින් බලා ගන්න ඉතින් මේක මේක මෙහෙම අතේ තියන් ඉඳද්දි අපිට මේ ඔළුවට මෙහෙමනේ කරන් ඉන්නේ දැන් අපි වෙඩි තියද්දි මෙහෙමනේ කරන් ඉන්නේ මෙන්න මෙහෙම එතකොට අපේ ඔළුව කවර් වෙනවා එතකොට අපිට හෙඩ්ෂොට් යන්නයි ඇඟට වදින්නයි ප්‍රවණතාවය අඩුයි හරිද එතකොට අපිට ප්ලේ කරන්න තියෙන්නේ මේ ප්ලේ කරන්නලු මොකද්ද අපිට අපේ එනමියට ෆයර් කරන්න තියෙන්නේ අපේ කකුල් දෙකට වගේ තමයි හරිද ඉතින් මේ ඊළඟට ගන්න එකක් තියෙනවද ඉතින් ඊළඟට ගන්න එකක් නෑ හරිද ඊළඟට ගන්න එකක් නෑ ඉතින් ඊළඟට යන්න තියෙන ගන්න එකක් කියන්න තමයි ඉන්නේ ඉතින් යන්න තියෙන ගන්න එක මොකක්ද කියලා ඉක්මනට කමෙන්ට් එකක් දාන්න ඉක්මනට සුපිරියට ඉක්මනට මොනවා කියනවද දන්නේ ඉක්මනට කමෙන්ට් එකක් දාන්නකෝ යන්න තියෙන පළවෙනි ගන්න එක හරිද ඉතින් ඔන්න යන්න තියෙන ගන්න එක තමයි මේක හරිද මේක කලබරේෂන් එකකට ආපු නිසා මේ ජනවාරි මැදදි වගේ අයියේ මේ ජනවාරි මැදදි වගේ මේ ගන්න එක යනවා හරිද තව අපිට නරුටෝ ආපු ඒවත් ගියා නේද ඉතින් මේ ගන්න එක යන එකට නම් ගොඩාක් ප්ලේයර්ස්ලා කැමතියි මොකද මේකෙන් මේ ළඟ රෂ් කරද්දී පුදුම වදයක් තියෙන්නේ හරිද මෙහෙම නිකන් හිටියේ ඉවරයි ඒ වගේ මේක ඔය ප්ලේ කරන්න දන්නේ නැති කට්ටිය ඉතින් මේ නිකන් මෙහෙම බෝබ ඉන්න වැඩක් නැහැ මේ මටත් වැදෙන්නේ නැහැ මං නිකන් ඔය ගහකලා හිටියට මටත් වැදෙන්නේ නැහැ ඉතින් මේ තාමත් වීඩියෝ එකට ලයික් කරේ නැද්ද අයියෝ බන් නිකන් තියෙන ලයික් බටන් එකනේ ඕකෝ බන් මොකටද ලෝභ වෙන්නේ ලෝභ වෙන්න එපා කුහක වෙන්න එපා කම්මැලි වෙන්න එපා ඔය ලයික් බටන් එක ඔබලා සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරලා ෂෙයා කරන්න එහෙනම් කොල්ලෝ අදට යන්න වෙලාව හරි එහෙනම් කොල්ලෝ අපි we make a beautiful world